මාට දෙස්සේම වේ කුමරුනේ. මගේ හිතවත් කුමරුනේ. ඔබ විටන්බර්ග් වල සිට මෙහි ආවේ කුමක් සඳහාද? කුමරුනේ මම මේ පැමිණියේ ඔබගේ පිය රජතුමාගේ අවමංගල උත්සවයට. ඒ කියන්නේ ඔබ පැමිණියේ මගේ මවගේ මංගල උත්සවය. ඇත්තෙන්ම කුමරුනේ එයත් ඒ ඉක්මනින්ම සිදුවා. පිරිමැස්ම හොරේසියෝ පිරිමැස්. අවමංගලයේ තුරු භෝජන විවාහ මංගලයේ මේස. මගේ පියාණන්ට සිදු වූ විපතක මහත්. මගේ පියාණන් පේන්නේ. දැන් කුමරුනේ කොහෙද? මගේ හිත ගියා. ඔහු උතුම් රජ කෙනෙක්. ඒ වගේම උතුම් මිනිසෙක්. මට නැවත දකින්න නොලැබෙවි එතුමාගේ රූපකාය කවදා. කුමරුනේ ඒත් මම දැක්කයි කියලා හිතනවා ඔහුව ඊරේ දැක්කා. කවුද? කුමරුනේ රජතුමා ඔබේ පියා. මගේ පිය රජතුමා. සිත දැටිකොට මොහොතකට අසන්න මා කියන අතේ සාවධානව මහදුතු පුදුමය මොහොත සාක්ෂිදායයට. එසේ කුමරුනේ. දැන් ඒ නාමයට වහා පවසන්න. රෑ දෙකක් පිටම මාසලස් සමග බර්නාඩෝ රැකවලෙහි යෙදී සිටියදී මධ්‍යම රාත්‍රියේ දැකෑට පිළිරුවක් ඔබ පියාමෙන් සීරුවෙන් නැවිද ගොස් ඇත. ඔවුන් පුදුමෙන් අපින් දැස් තල්වා බලා සිටියදී දෙවරක් ඔවුන් පසු කර ඔවුන් බියෙන් ත්‍රස්තව ගල්විය ගොළුවිය කිසිවක් කතා නොකළේය. ඔවුන් මේ පුවත ඉතා රහස්‍යයෙන් මාට සැලකල අතර තුන්වන දිනේදී මාදික්වේ ඔවුන් සමග රැකවලට. ඔවුන්ගේ පරිදිම නියමිත වෙලාවට පැමිණියේ අවතාරය මා හඳුනාගත්තෙමි. ඒ ඔබගේ පිය රජතුමා. ඔබ ඒක කතා කළේ නැද්ද? මම කතා කළේ නේ.